I don't care what people say about me. Only I know my story. Only I know what I've been through. I was born to be authentic and not to please everyone. ඔන්න ඉතින් ගොඩක් දවසකින් කිරිබත් ටිකකුත් හදාගෙනම මං ආවා. පහුගිය දවස් ටිකේම චුට්ටක් විතර හෙම්බිරිස්සාව හැදිලා අමාරු වුණානේ. ඒකින්ද මට එන්න බැරි වුණා. ඔන්න මේ මාසේ පළවෙනිදා මං උදේම මෙන්න මේ වගේ කිරිබත් ටිකක් හදාගත්තා. ඉතින් කිරිබත් ටිකකුත් හදාගෙනම මගේ ආදරණීයයන් බලලා යන්න මම මේ විදියට ආව පුංචි වීඩියෝ එකක් කරන්න. පළවෙනිදා උදේට කිරිබත් කාලා දවල් කෑමට මං මෙන්න මේ වගේ කෑම එකක් තමයි හදාගත්තේ. සුදු බත් ටිකක් උයලා උණු උණුවෙන්ම මම මේ විදියට කෙහෙල් කොළවල බෙදාගත්තා. උණුවෙන් කෙහෙල් කොළේ බත් බෙදලා කනකොට රසයි මං ඉතින් නිතරම ඔයාට කියනවනේ. ඔන්න ඊට පස්සේ මං කැරට් වල ටිකක් මේ වගේ කිරිට උයාගත්තා. හඳ කිරි රහට කැරට් උයාගත්තාම හරි රසයි. ඊළඟට චිකන් කරි එකක් හැදුවා. ඊට පස්සේ මං ඉතින් ආසම කෑමක් හදාගත්තා. මොනවද දන්නවද මං ආසම කෑම? තිබ්බඩු මෙල්ලුම්. මේ විදිහට තිබ්බඩු මෙල්ලුමකුත් හදලා ඊළඟට පපඩම් බෙදගත්තා. ওই විදිහට තමයි ඉතින් මේ පළවෙනිදා උදේ දවල් මගේ කෑම වේල් දෙක. මේ මාසෙ කියන්නේ ඉතින් හරි පින්බර මාසයක්. මං නම් හරි මාසයක්. මොකද දන්නවද? ගස්වල ලස්සනට දළු දාලා ලස්සනට මල් පිපෙනවා. ඒ වගේම ඉතින් මට මේ මාසේ තවත් විශේෂම දවසක් තියෙනවා. මොකද දන්නවද? මගේ වෙඩින් ඇනිවර්සරි එක තියෙන්නේ මේ මාසෙට. ඉතින් මං මේ මාසෙට කියන්නේ පින්බර මාසෙ කියලා. මං ආසම මාසයක් හින්දා. ඔන්න ඉතින් අද නම් මං ගොඩාක් විශේෂ දෙයක් අරන් ආවේ නෑ. ගොඩක් දවසකින් ඔයාව බලලා යන්න වෙන්න බැරි වුණ හින්දා මේ වගේ චුට්ටක් විතර මල් ටිකක් වීඩියෝ කරගෙන ආදරෙන් ඔයත් එක්ක එකතු වෙලා යන්න තමයි ආවේ. ඔන්න පළවෙනිදා හවස් වරුවේ හොඳ සීතල හුළඟකුත් එක්ක මගේ මිදුල ලස්සනට පෙවුණා. මං ඉතින් චුට්ටක් විතර මේ වගේ මිදුලත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. මහා ඇයව සන්ධ්‍යා සමීකීදා පුදාරේ පින චන්දා මගේ වීමිදා සීතේ හෝ මෝසමී එරදේවි සදා
ඔන්න ඔය විදිහට තමයි ඉතින් මල් ටිකකුත් අරගෙන මම ඔයාව බලලා යන්න ආව පුංචි වීඩියෝ එක. ඉතින් දැන් මට ගොඩක් දුරට සනීපයිනේ. පහුගිය දවස්වල කැස්ස නිසා වොයිස් කරන්නත් බැරි හින්දා තමයි ගොඩක් වෙලාවට වීඩියෝ කරගන්න බැරි වුණේ. ඔන්න ඉතින් පරණ විදිහටම ආයෙත් මට පුළුවන් දිගටම ඔයාව මුණ ගැහෙන්න හැමදාම එන්න. බලන්නකෝ ඉතින් මේ දවස්වල මගේ මිදුල කලින් තිබුණටත් වැඩිය ගොඩාක් හැඩ වෙලා නේද? මම දන්නවා ඉතින් ලොකු දෙයක් නැති වුණාට මං ගාඩන් එකේ පුංචි වීඩියෝ එකක් කරන් ආවත් ඒකෙනුත් ඔයාට මොනවාම හරි අදහසක් ගන්න පුළුවන් වෙනවා කියලා. මොකද ඉතින් මගේ යාළුවෝ ගොඩක් දැන් මල් හදනවනේ. ඉතින් ඒගොල්ලන් ගොඩක් කැමතියි මගේ මිතුළු බලලා යාගෙත් ගාඩන් එක ලස්සනට හදාගන්න මොන හරි අදහසක් ගන්න. ඔන්න ඉතින් මම ලෝභ නැතුව ඔයාට හැම වෙලේම උදව් කරන්න කැමතියි ඔයාගේ ගාඩන් එක ලස්සන කරගන්න. මගේ ගාඩන් එක බලලා ඉතින් ඔයා මොනවාම හරි අදහසක් ගන්න. එහෙනම් ඉතින් මං අදත් ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාව බලලා යන්න එන්නම්කෝ. ඔයා ආදරෙන් සතුටින් ඉන්න. ජීවිතේ හරි ලස්සනයි. ජීවිතේ විඳින්න. ඔයාට තෙරුවන් සරණයි. මම සාරා.